අද අපි හදමුද අලුත් කෑමක්. වෙනස්ම විදිහකට මඤ්ඤංකා වලින් කෑමක් හදන්නේ කොහොමද කියලා අද බලමු. අමුත්තෙකුට සංග්‍රහ කරන්න උනත් මේ ක්‍රමය ඉතාමත් හොඳයි. ඉතින් මෙන්න මෙහෙමයි මඤ්ඤංකා පිට්ටු හදන්නේ. මුලින්ම පොල් කට්ටක් මෙන්න මේ වගේ සුද්ධ කරලා ගන්න. මට මේකට ෆිලිං එකක් අවශ්‍ය වෙනවා. මං සීනි සම්බල් වලින් තමයි ෆිලිං එක හදාගන්නේ. ඔයාලා හොඳ මඤ්ඤොක්කා මේකට තෝරගන්න ඕනේ. ඊට පස්සේ මඤ්ඤොක්කා ටික සුද්ධ කරලා මෙන්න මේ වගේ ග්‍රේටර් එකකින් හීනියට ගා ගන්න. පොල් කට්ටේ ඔයාලා ඔයිල් ටිකක් ගා ගන්න ඕන. දැන් ගාගත්ත පොල් ටිකක් අරගෙන ඒකට ලුණු ටිකක් එකතු කරලා ඔයාලා හීනියට ගාගත්ත මඤ්ඤොක්කා එක්ක මේක මිශ්‍ර කරගන්න. ඔයාලට පාන් පිටි ගුලියක් අවශ්‍ය වෙනවා. පාන් පිටි ටිකකට වතුර ටිකක් එකතු කරලා මෙන්න මේ වගේ ගුලියක් හදාගන්න. දැන් හදාගත්ත පාන් පිටි ගුලිය පිට්ටු තඹන මුට්ටිය උඩින් මෙන්න මේ වගේ තියාගන්න. මුට්ටියෙන් පිටට හුමාලය නොයන්නයි මෙහෙම කරන්නේ. දැන් පොල් කට්ට තියලා බලන්න පුළුවන් වටේට හිදස් තියනවද කියලා. දැන් ඔයාලා තෙල් ගාගත්ත පොල් කට්ටට මෙන්න මේ විදිහට ගාගත්ත මඤ්ඤොක්කා ටිකක් එකතු කරන්න. ගොඩාක් ඇඟිල්ලෙන් තද කරන්න යන්න එපා. ඊට පස්සේ ඔයාලා මේකට ෆිලිං එක එකතු කරගන්න ඕනේ. මම දාන්නේ සීනි සම්බල්. දැන් ෆිලිං එක වැහෙනකම්ම ආපහු මඤ්ඤොක්කා ටිකක් දාගන්න ඕන උඩින් මෙන්න මේ විදිහට. දැන් පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන හොඳට පොල් කට්ට වහගන්න. මේ වෙනකොට ඔයාලා මුට්ටියක් ලිපේ තියලා ඒකේ වතුර උතුරගෙන තියාගන්න ඕන. දැන් වතුර ටික උතුරනකොට ඔයාලා පොල් කට්ට උඩින් තියන්න. ඊට පස්සේ හොඳට බලන්න හුමාලේ එළියට කොහෙන් හරි යනවද කියලා. දැන් පියන එකෙන් උඩින් වහන්න ඕනේ. මම ඒකටත් පොයිල් කොලයක් දැම්මා. මොකද හුමාලේ චුට්ටක්වත් එළියට යන්නේ නැත්තම් ඉක්මනටම තැම්බෙනවා. විනාඩි 5-10ක් අතර කාලයක් යනවා මේක හොඳට තැම්බෙන්න. දැන් ඊට පස්සේ ඔයාලා මේ පොල් කට්ටෙන් ලස්සනට මේ මඤ්ඤොක්කා පිට්ටු එක ගලවලා අනිත් පැත්ත හරවලා ආපහු තඹ ගන්න ඕන. ඒකට පුංචි වෙලාවක් යන්නේ. ගොඩක් වෙලා තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තියෙන්නේ අපි හොඳට තඹගත්ත මඤ්ඤොක්කා පිට්ටු එක. සාමාන්‍යයෙන් අපි මඤ්ඤොක්කා කනවට වඩා මේ විදිහට රස ගොඩාක් වෙනස්. හැමදාම ලේසියට හදන මඤ්ඤොක්කා වගේද කියලා බලන්නකෝ මේක. ඉතින් ඔයාලත් මේක ලේසියෙන්ම හදන්න පුළුවන් නිසා හදලා බලන්න. හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගොඩාක් ස්තුතියි.